සුබ දවසක් මිතුරනේ. අද දවසේ අපේ තේමාව පරීක්ෂාව සහ පරීක්ෂකයා. ශුද්ධ බයිබලයේ මනුෂ්‍ය සන්නතියම යක්ෂයා පරීක්ෂාවන් ගෙනඉල්ල කෙසේද ඇද දැමුවේ කියා උත්පත්ති පොතේ සඳහන් වෙනවා. ඉන් නොනවතුණු යක්ෂයා අපට පරණගිවිසුම පුරාම රජවරුන්, දිවැසිවරුන්, පූජකීන් සමස්ත ඊශ්‍රායල් ජනතාවම විවිධාකාරයේ පරීක්ෂාවන් තුළින් ඔවුන්ගේ ඇදහිල්ල සුණු විසුණු කළ ආකාරය අපට කියවා දැනගන්න පුළුවන්. අපි අලුත් ගිවිසුමට එද්දී අපි දකිනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ජීවිතයේදී අපි මොහොතක් බලමු. ලූක්තුමන්ගේ පොතේ 3 පරිච්ඡේදයේ 21 වෙනි පදේ වතුර බෞතිස්මය ලබා ක්‍රිස්තුස් වහන්සේ ජෝර්දාන ගඟෙන් එගොඩ වෙද්දී ලූක්තුමන් පමණක් සුවිශේෂ කරුණක් කියනු ලබනවා. අනෙක් සුවිශේෂ කරුවන් ඉදිරිපත් නොකරපු. එනම් බෞතිස්ම වන අවස්ථාවේදී ක්‍රිස්තුස් වහන්සේ යාඥා කළාය කියන වචනය. තා වැදගත් යාඥාව. යාඥාවෙන් තොර ඔබට දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. මන්ද යාඥාව තුළිනුයි අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ. දෙවියන් වහන්සේගේ රහස් පණිවිඩ ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන අපට ලැබෙන්නේ යාඥාවන් තුළදී. ඔබ යාඥා නොකරන කෙනෙක් නම් ඔබ කරන සේවයක් නිෂ්ඵලයි. එය මාංශික සේවයක්. එය ඊතරම් පවතින සේවයක් නොවේ. අද මිනිසුන් එක පිළිගනි. හිත වෙනකොට ඔවුන්ට ඔබේ සේවය මාංශික සේවයක් බව පෙනෙන්න තියෙයි. ඒ නිසා අධ්‍යාත්මිකව අපි ශක්තිමත් වෙලා සේවය කරමු. ක්‍රිස්තුස් වහන්සේ ජෝර්දාන ගඟෙන් වතුරෙන් ගොඩට එද්දී අපට පේනවා ආසීන් පියාණන් වහන්සේ මහිමාන්විත ප්‍රකාශ වීමක් කරනවා. අපට කියන්න පුළුවන් ඒක පරමාධිපත්‍යයේ ප්‍රකාශයක්. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ මිනිස් ඉතිහාසයට ප්‍රවිෂ්ට වූ බව පියාණන් වහන්සේ සාක්ෂි දරනවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. ඔහු කෙරෙහි ප්‍රසන්නව සිටිමි. එවිට ශුද්ධාත්මයන් වහන්සේ අඩයාලමක් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ කරමතට පැමිණ ත්‍රිත්වය දෙවියන් වහන්සේගේ සංකේතාත්මකව ඉදිරිපත් කර තිබෙන සුවිශේෂ කරුණක්. එවිට ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සේවයට මත්තෙන් නිරහර යාඥා කාලයකට පිවිසෙනවා. ඔබ සේවය කරන කෙනෙක් නම් පූර්ණකාලීන වේවා, අර්ධකාලීන වේවා, මොනයම්මෝ සේවාවක් කරන කෙනෙක් වුවත් ඔබට නිරහර යාඥාව ඔබේ ජීවිතයේ නැතිනම් එය ඔබට අත්දැකීමක් නෙවෙයි නම් නිරහර යාඥාව. සමහර විට එක්වරු වෙන්න පුළුවන්, දෙවරු වෙන්න පුළුවන්, තුන්වරුවම වෙන්න පුළුවන්. ඔබ නිරහරව ඉඳලා යාඥා කරලා මිස මාංශික සේවයක් කරන්න උත්සාහ කරන්න එපා. එය පවතින සේවයක් නොවේ ප්‍රිය මිතුරනේ. අද මේ ලබා තිබෙන අලුත් අවුරුද්ද තුළ අපි ජීවිතේ තීරණයක් ගනිමු. මාසයකට එක්වරුවක් නිරහරව ඉඳ සූදානම් වෙමු ස්වාමින් වහන්සේගේ සේවය කරන්න. එවිට ඔබේ නිරහර යාඥාව තුළින් බොහෝ රහස් දෙවියන් වහන්සේ තුළ ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ තව තලයක සේවයකට පිවිසෙයි. නැතිනම් ඔබ කරන දේ හැමදාම ඒකාකාරී වෙයි. ප්‍රිය මිතුරනේ, නිරහර යාඥාව අවසන් වුණාම ක්‍රිස්තුස් වහන්සේට කුසගින්න පැමිණියා. අන්න අවශ්‍යතාවය තුළදී සාතාන් සමීප වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙතට යක්ෂයා ආවා නම් පරීක්ෂාවන් රැගෙන ඔබ ළඟට යක්ෂයා කාව තුළින් හරි පැමිණෙනවාමයි. ඔබ විශ්වාස නොකරන අය තමයි ඔබගේ ඉලක්කයට ඔබට පහර දෙන්නේ. ඔබ විශ්වාස කරන අය සමහර විට ඔවුන් තුළිනුත් යක්ෂයා ඔබට පරීක්ෂාවන් ගෙනේ. කා තුළින් හරි යක්ෂයාට ඕනේ ඔබ වඩපන කරන්න. ඒ නිසා ඔබ සූදානම්ම අවදිව සිට යාඥා කරපන්න කියලා බයිබලයේ කියන්නේ අන්න ඒ නිසායි. එවිට සාතාන් ඇවිත් කුමක්ද කීවේ? ගලක් පෙන්නලා කිව්වා රොටියක් බවට පත් කරන එකයිත් සුළු දෙයක් ක්‍රිස්තුස් වහන්සේට. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ යක්ෂයාට කොහෙත් උන්කන් දුන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කුමක්ද කීවේ? උන්වහන්සේ පැහැදිලිව කිව්වා මනුෂ්‍යයා ජීවත් වෙන්නේ කෑමෙන් බීමෙන් පමණක් නොවේ, ස්වාමින් වහන්සේගේ වචනය තුළිනුත් කියා. එය ද්විතීය කතාව 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයයි ක්‍රිස්තුස් වහන්සේ උදා දැක්වේ. නැවතත් යක්ෂයා ඉවත් වී අවස්ථාව වෙනකම් බලන් ඉඳලා නැවතත් පැමිණෙනවා. ලූක්තුමන්ගේ සුවිශේෂී 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා කියවෙනවා සියලු රාජ්‍යයන් යේසුස් වහන්සේට පෙන්නලා මට දන නමස්කාර කරන්නේ නම් මේ සියලු බලය ලබා දෙනවයි කියලා යක්ෂයා කියනවා. යක්ෂයා හිතුවේ ක්‍රිස්තුස් වහන්සේ මේ පැමිණ තිබෙන්නේ ලෝකේ අයිති කරගන්න, වස්තු අයිති කරගන්න, ලෝකේ ප්‍රසිද්ධ වෙන්න. ඒකයි යක්ෂයාගේ හිතේ තිබුණේ. යක්ෂයා කියන්නේ සර්වඥාන කෙනෙක් නොවේ. යක්ෂයා කියන්නේ සෑම දෙයක්ම පෙනෙන දකින කෙනෙක් නෙමේ. සීමා සහිත සතෙක්, සීමා සහිත කෙනෙක්. එනිසා ප්‍රිය මිතුරනේ, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස ඔබ උන්වහන්සේ තුළ ස්ථීරව පවතින්න. ප්‍රිය මිතුරනේ, අපට පේනවා යේසුස් වහන්සේ නැවතත් ද්විතීය කතාව 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ ප්‍රකාශ කරනවා. ඒ අර්ථය තමයි දෙවියන් වහන්සේට දිය යුතු ගෞරව ප්‍රශංසාව
තමන් බාර නොගන්නා බව. ක්‍රිස්තුස් වහන්සේ පවා දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ප්‍රශංසාව තමන් වහන්සේ වෙතට නොගන්න තරම් එතුමානන් ප්‍රවේශම් වුණා. එමනම් අද දින අපි ගෞරවය හොයනවද? මිනිස්සුන් ඉදිරියේ අපි ගැන වර්ණනාවන් අපි බලාපොරොත්තු වෙනවද? අපි කියනවද හැම දෙයක්ම කරන්නේ මම තමයි, මම නැත්තම් මුකුත් වෙන්නේ නැහැ වගේ හැඟීමක් තියෙනවද? ඒ හැඟීම අපිට තිබෙලා අපි තනිව සතුටු වුණාට කමක් නැහැ. ඕවා මිනිසයන්ට කියලා අපි විහිළුවක් බවට පත් වෙන්න නරකයි. ඇත්ත ඒක නෙවෙයි. අපි හිටියත් නැතත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේ ගෙනියනවා. මෝසෙස්තුමන් මරුණට පස්සේ මෝසෙස්තුමන් වගේම කෙනෙක් උන්වහන්සේ ගෙනාවේ නැහැ. උන්වහන්සේ ගෙනාවේ ජොෂුවව. ජොෂුවා ගියාට පස්සේ ජොෂුවා වගේම කෙනෙක් ආවේ නැහැ. ඊට වඩා ආත්පසින් වෙනස් කෙනෙක් ආවේ. ඒ නිසා ප්‍රිය මිතුරනේ, අපේ කාලේ අපිට තියෙන වැඩේ අපි කරමු. අහම්බෙන් අපිව දෙවියන් වහන්සේ තෝරගත්තා නොවේ, සැලැස්මක් අනුව. අපිට පසුව උන්වහන්සේ වෙන අය ඉන්නවා පාවිච්චි කරන්න. අපි හිතුවොත් අපි නැත්තම් මොකුත් නැහැ. ඒවා ඔක්කොම මනස්ගාත. අපේ තියෙන ඔළුවේ පුහුවිකාර. දෙවියන් වහන්සේට සැලැස්මවල් බොහොමයක් තියෙනවා. විශ්වමාපු දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ 2025 ජීවත් වෙන්න නම්. අපි 2025 වෙනකම්ම ඇවිල්ලා තියෙනවා ලෝකය. ඊට පස්සෙත් ලෝකේ යනවා උන්වහන්සේ එනකම්. නැවත පෙරලා පැමිණෙන තෙක්. ඒ නිසා පුහු කල්පනාවන් වලට ඉඩ නොතබා අපි බුද්ධිමත්ව විඥානය යොදවල අධ්‍යාත්මික ශක්තිය තේරුම් අරගෙන අපි ජීවත් වෙමු. ප්‍රිය මිතුරනේ, යේසුස් වහන්සේ පැහැදිලිව දුන්නු උත්තරෙන් යක්ෂයා නැවතත් පරාජයට පත් වුණා. ආයි තුන්වෙනි අවස්ථාවේදී යක්ෂයා පෙරලා පැමිණෙනවා ක්‍රිස්තුස් වහන්සේ වෙතට. දැන් අපට පේනවා යක්ෂයා අතාරින්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ කොහොම හරි අල්ලගන්න. ඔබවත් කොහොම හරි අල්ලගන්න. කාව හරි ගෙනේ. කොහෙන් හරි ගෙනල්ලා ඔබේ ඇදහිල්ල ඔබ කරන සේවය අඩපණ කරන්න බලයි. ඒ අය කියන කතාවට රැවටෙන්න එපා. ඒ අය කවුරු වුණත් යක්ෂයාට භාවිතා කරන්න පුළුවන් නිසා ඔබ ආත්මිකව සන්නද්ධ වෙන්න. ඔබ සූදානම් වෙන්න. ස්වාමින් වහන්සේ ඔබට දුන්නු වැඩේ ඔබ හරියට කරන්න. මිනිස්සු අද ඔබ වර්ණනා කරයි, හෙට ඔබට දොස් කියයි. හෙට දොස් කියන කෙනා ආයිත් දවසක ඔබ වර්ණනා කරයි. මිනිසුන්ගේ ප්‍රකාශන මත නොවේ අපේ ජීවිතය පවතින්නේ. මිනිසුන්ගේ අදහස් නිසා නොවේ අපි සේවයට ආවේ. අපි සේවය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ අපට කැඳවීමක් දී අපට වැඩක් බාර දුන්න නිසායි. අපි දවසක ගණන් දෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේටයි. ඒ නිසා උන්වහන්සේ එනකන් අපි වැඩේ කරමු. නැතිනම් අපි උන්වහන්සේ ළඟට යනකන් ඒ වැඩේ අකණ්ඩව අපි කරගෙන යමු. දේවමාලිගාවේ කොත මුදුනට යක්ෂයා ක්‍රිස්තුස් වහන්සේව ගෙන ගිහිල්ලා කියනවා ලූක්තුමන්ගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 12 වෙනි පදයේ දක්වා ඔබ දේව පුත්‍රයා නම් මෙතනින් පාලට බයින්න. දෙවියන් වහන්සේ අනදී තිබෙන ඔබ ආරක්ෂා කරන්න. ගීතාවලිය 91 11 සහ 12 වෙනි පදය යක්ෂයා මේ ස්ථානයේ උපුටා දක්වනවා. මේ මිතුරනේ, යක්ෂයා දේව වචනේ දන්නවා. අපි දේව වචනේ දන්න නිසා අපට ඔක්කොම කරන්න බෑ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ආත්මයන්න් වහන්සේ තුල අපි රැඳිලා ඉන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ පෙරලා යක්ෂයාට පිළිතුරු දෙන්නේ ද්විතීය කතාව 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. මෝසෙස්තුමන් එදා ඊශ්‍රායල් ජනතාවට කියපු කරුණ. ඒ තමයි දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්න එපයි කියලා. අද අපි දෙවියන් වහන්සේව පරීක්ෂා කරනවද? කොහොමද අපි දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්නේ? අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ අභියෝග ප්‍රශ්න එද්දී අපි මොකද කරන්නේ? අපි ඒවා ගැන වද වෙනවා, දුක් වෙනවා, මිනිසුන්ගේ වචන මත රැඳෙනවා. මිනිස්සු වර්ණනා කළොත් අපි හරි ජෝලිතව ගිහිල්ලා දේවල් කරනවා. මිනිස්සු යම් දෝෂයක් කිව්වොත් අපි නිදිකුම්බා පැලේ ගානට වැටෙනවා. එහෙම නොවේ ක්‍රිස්තියානි ජීවිතය. හරියට අපි තේරුම් අරගෙන ජීවත් වෙමු. තව එක උදාහරණයක් දෙස බලමු. පරණ ගිවිසුමේ මා කලින් කිව්වා එලියා දිවසොරතුමන්ට තර්ජනය කරපු ජෙසබෙල්. මේ ජෙසබෙල් කියන්නා වූ රැජිනා. ඇය ඉතාමත් කුරිරු දුෂ්ට බහල් දෙවියන්ට වැන්දා වූ අන්‍ය නමස්කාරය දෙවියන් වහන්සේගේ සෙනග අතරට ගේන්න කටයුතු කළ ස්ත්‍රිය. මේ ස්ත්‍රියට වැසුණු ආධ්‍යාත්මික බලය ගැන විග්‍රහයක් ඇත්තටම බයිබලයේ සඳහන් කරනවා. මේ ජෙසබෙල් පරණ ගිවිසුමේ දිවැසිවරුන්ට ඉරියර කළා. අලුත් ගිවිසුමේ එලිදරව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සඳහන් වෙනවා ඇය දෙවසිවරියක් ලෙස තියාතිරා සභාවේ ස්වාමින් වහන්සේගේ සෙනග දේවතා රූපවලටත් ඒ පූජා කරපු දේවල් කෑමටත් වෛශ්‍යාකම් කරන්නටත් ඉගැන්වුවයි කියලා. මේ චෝදනාව එන්නේ කාටද? ස්වාමින් වහන්සේගේ තියාතිරා සභාවේ සභා මූලිකත්වයට. එනම් ඇයට සේවය කරන්න ඉඩදීම ගැන ස්වාමින් වහන්සේ තමන්ගේ අප්‍රසන්නභාවය ප්‍රකාශ කරනවා. බලන්න 23 වෙනි පදය. මාගේ මේ කරුවන්ට උගන්වා මුලා කරන්නීය. මා වනායි
අදහස්ද හෘදයන්ද විමසන සියලු සභාවෝ දැනගත්වා. ස්වාමින් වහන්සේ අපේ කරන ක්‍රියාව නෙමෙයි බලන්නේ. අපේ ආකල්ප බලන්නේ. අපේ හෘද සාක්ෂියයි උන්වහන්සේ විමසන්නේ. ඒ කියන්නේ පොත්ත නෙවෙයි උන්වහන්සේ බලන්නේ, පෙත්ත ඇතුළාන්තයේදීයි බලන්නේ. ඒ නිසා අපට මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්, ස්වාමින් වහන්සේව රවට්ටන්න බෑ. ඉතින් මේ තියාතිරා සභාවට ස්වාමින් වහන්සේගේ චෝදනාව වැරදි අයව සේවයට ඉඩදීම ගැනයි. ඒ නිසා ප්‍රිය මිතුරනේ, ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අපි ගැනත්, අපේ වටා ඉන්න අපි ළඟ තියාගෙන වැඩ කරන අය ගැනත් අපට සාක්ෂි දෙන්න වෙනවා දවසක. අපට උත්තර බඳින්න වෙනවා දවසක. ඒ නිසා අපි හෘද සාක්ෂියට එකඟව ස්වාමින් වහන්සේව ප්‍රසන්න සෙනගක් වෙමු. එවිට අපට පරීක්ෂකයාව සහ පරීක්ෂාව පරාජයට පත් කරන්න පුළුවන්. ඔබට සුබ දවසක්. ජේසු පීඨයි.